වතුර බැස්සට පස්සේ තමයි මිනිස්සු ආවේ. එතකන් අපි ජීවිතේ මරණයත් එක්ක සටනක හිටියේ. ඒ කියන්නේ මට මෙතන ඉඳලා අපේ මම නැවතලා ඉන්නේ ගේ එහා පැත්තේ. අඩි 25ක් උඩට වතුර තිබ්බා. කිසිම කෙනෙක් තව වෙනතුරු ආවේ නැහැ. කඳවුර තියෙන්නේ ඇවිල්ලා අවතන් වෙච්ච මිනිස්සු රැඳිලා ඉන්න තැනනේ. මේක කඳවුරන්නේ. මෙතන තමයි මිනිස්සුන්ට ලොකුම විපතක් කරලා තියෙන්නේ. ඒ වුණාට රටේ කිසිම තැනක දන්නේ නැහැ මිස් මේ බිල්ඩින් එකට එහා පැත්තේ තියෙන තැනක් ඒ තැන මරණ 30කට වැඩිය තිබ්බා. ඒ කියන්නේ ඇල ගොඩ දාලා ඒ පැත්තේ පාර වැහුණා චූටි දරුවෝ එකක එක පහක් මැරුණා. ඒ මරණ කොහොම හරි තිබ්බා. ඒ වුණාට මීඩියා වල දෙන්නේ මධ්‍යම පළාතේම මරණ 86 කියලා. මම දන්න හැටියට මේ ගම්පල මෙතන ඉඳලා අතෙන්ට යනකම් මරණ 100කට වැඩිය තිබ්බා. ඒව බලන්න කිසිම කෙනෙක් ආවේ නැහැ. තව දුරටත් එන්නේ නැහනේ. ඒ වුණාට මීඩියා වලින් මිස් පෙන්නනවා අර හෙට බෙදනවා මෙහෙට බෙදනවා. අපිට බෙදන්න මුකුත් එපා. අපිට තාම බඩගින්නක් දැනෙන්නේ නැහැ. අපිට කණ්ඩ බොණ්ඩ අපිට මොනවා හරි කරගන්න මේ මිනිස්සුන්ට කෝටි ගණන් දේවල් නැති වෙලා තියෙනවා. ඊට පස්සේ මොනවා හරි ආධාරයක් වුණා ග්‍රාම සේවක හම්බෙන්න කියනවා ගිහිල්ලා ග්‍රාම සේවක ළඟ රෙජිස්ටර් වෙලා තමයි හාල් කිලෝයක් ගන්න ඕනේ. එච්චරටත් පහත් අත්‍යකට වෙట్లా නැහැ. මේ කෝටි ගණන් දේවල් නැති වුණාට අපි ඉතර පහත් වෙන්න ඕනේ නැහනේ. හාල් කිලෝ එකක් ගන්න අපි යන්න ඕනේ නැද්ද ග්‍රාම සේවක ගාවට යන්න ඕනද මිස්? මෙච්චර මිනිස්සුන්ට කරදරයක් කරලා තියෙද්දි මගේ දැන් දවස් 4ක් ඉඳන් කිසිම බඩුවක් අල්ලන්න විදියක් නැහැ. කෝටි ගානක දේපල ඉවරයි මේ ලොරිය අර මේ ඩයලොග් උඩ බිල්ඩින් එක තියෙන්නේ. ඔතෙන්ට කොහොම හරි මේ මට්ටමේ වතුර ආවා අඩි 40ක් විතර. 25ක් 30ක් වගේ ආවා. තව වෙනතුරු කිසිම කෙනෙක් ආවේ නැහැ මේ. වාන්දරට ඇරපුවාම වතුර පාර ගඟේ උඩට යනකොට මේ ඇල બ્લોක් වෙනවා. ඊට පස්සේ ඇල පිටිපස්සට ඇවිල්ලා තමයි මේ බිල්ඩින් එක යටින් තමයි වතුර ආවේ. එතකොට මිනිස්සුන්ට කරගන්න දෙයක් නැහැ. වැඩේ උනේ සාමාන්‍යයෙන් 9:00 10 11 වෙනකොට වගේ තමයි පටන් ගත්තේ. එතකොට ව්‍යාපාරොක්කො වහලා ගිහින් ඉවරයි. ආයේ ගිය මිනිහෙකුට ව්‍යාපාරයක් බලන්න එන්න විදියක් නැහැ. දවස් දෙකකින් තමයි වතුර බැස්සේ. ඒ වතුර බහිනකොට අර මට්ටමේ තිබ්බ වතුර බැහැලා ඉවර වෙනකොට ඔක්කොම ඉවරයි. ඒකට කියන්න තවත් සන්තෝෂ කරුණක් තමයි මිස් වතුර බහිනකන් ඉඳලා පොලිසිය කිසිම කෙනෙක් හිටියේ නැහැ. කළුවර වැටෙනකන් ඉඳලා මේ තිබ්බ කඩ සේරම කැඩුවානේ. හොරු. ඔව් සතොස කැඩුවා. ෆුඩ් සිටි එක කැඩුවා. කීල්ස් එක කැඩුවා. මේ ඩයලොග් එක කැඩුවා. අපේ අර මේ සිසිල් එක කැඩුවා. මේ අර මොනවාද වතුරට අහුවෙච්ච බඩු පව අරන් ගිහිල්ලා තිබ්බ එළි වෙනකොට මොකුත් නැහැ. ඒ කියන්නේ අර මිනිස්සුන්ට අර කබලේ ලිපට වටනවා වගේ කිසිම ආරක්ෂාවක් කිසිම දෙයක් නැහැ. එළි වෙනකොට මේක ඔක්කොම කඩාගෙන අරන් ගිහිල්ලා ඉවරයි. දැන් මේ පුරවරේ ඉන්න ප්‍රධානම ව්‍යාපාරිකයෝ විදිහට මොනවද කියන්නේ රජයට? මොනවද විය යුතු? දැන් මේකට අත්ෙන් ගොඩ එන්න මොනවද දැන් කරන්න ඕනේ? මොනවද යෝජනා? තත්ත්වය කියන්නේ මිස් මෙහෙමයි. අපිට මොකක් හරි දෙයක් කියා ගන්න හරි මොන හරි දෙයක් ලැබෙන දෙයක් හරි දැනගන්න හරි කිසිම කෙනෙක් එන්නේ නැතුව කොහොමද? වෙන තැන්වල වෙන දේවල් අපි දකිනවා. ඒ දෙයක් දිහා බලාගෙනත් අපිට මිනිස්සෙක් කතා කරන්න ඒ වගේ මිනිස්සෙක් අපිට ඉදිරිපත් වෙන්නේ නැහැ. මිස්ටර් කතා කරගෙන මගේ ව්‍යාපාරයක මේ අඩුපාඩු මිස්ටර් මට ගෙවන්න බෑනේ. රජයේ මැදිහත් වෙන ඒ මැදිහත් වෙච්ච තැනදී අපිට සාකච්ඡා කරන්න බලන්න කොහොමද වෙන්නේ? ඒක ජනතා නියෝජිතෙක්වත් තාම ආවේ නැත්නම් මේ පැත්තට කවුරුත් නැහැ. නෑ. රජයේ නිලධාරියෙක්වත් නැහැ. කිසිම කෙනෙක් නෑ. ආවනම් දැන් අද ඇවිල්ලා අඟහරුවාදා අඟහරුවා දැන් 4ට විතර ඇතිනේ. මේ වෙනතුරු ආපේ එක්කෙනෙක්ගේ පුළුවන් නම් නමක් කියන්න. මම දන්න හැටියට දෙතුන් දෙනෙක් අපේ සාමාන්‍ය අපේ වගේ සාමාන්‍ය මට්ටමේ දෙතුන් දෙනෙක් තව වෙනතුරු බහැලා වැඩ කරනවා ඇරෙන්න කිසිම හාල්ලටවත් තව වෙනතුරු මෙහෙට ආවේ නැහැ. අපිට හාල් ඕමනත් නැහැ. අපේ දුක හඬ ඕමනත් නැහැ. මේක නිකන් බලලා ගියත් ඇති. බලන්න